හිත විතර කණ්ඩායමක් එකතු වෙලා පුදුමාකාර වූ සමාජ සත්කාරයක් අද දින ක්‍රියාත්මක කරන්න සූදානම් කරලා තියෙනවා. අතර මමත් පුදුම වුණා මට ආරාධනා කළා පොත්පත් ටිකක් ලබා දෙන උපසේසර ඇවිල්ලා අපි උදව් කරන්න කියලා. නමුත් මේ දිහා දැක්කම මටත් දැනුණා මොන වගේ සත්කාරයක්ද වුන් සූදානම් කරලා තියෙන්නේ. මෙතන දේශපාලනයක් නැහැ. මෙතන Taman ජනප්‍රිය වීමේ දෙයක් නැහැ. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ අපි විසින් විදුහල් වල යම් නිර්ණායක මත යම් දරුවෝ කණ්ඩායමක් තෝරගෙන එම දරුවන්ට අධ්‍යාපනික වශයෙන් විශාල වූ සත්කාරයක් කරන්න දුවේ පුතේ ඔයගොල්ලන්ගේ අනාගතය යහපත් වෙනවා දැකීම සඳහා තමයි හිත ඉගෙන ගන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තව තවත් දරුවන් කොළඹවලා මේ අධ්‍යාපන කටයුතු වල යොදවන්න ඉතාමත් කැපවීමෙන් මේ සමාජ සත්කාරයක් කරන්න සූදානම් වුණේ මම හිතන්නේ අපේ අධ්‍යාපනයේදී කලක් අධ්‍යාපන කාර්යාලය නියෝජනය කරමින් සැමරි මා සහෝදර අධ්‍යක්ෂකතුමියනි පාදු කොටාසේ ගුරුපදේශක මහත්මයාණනි පාදු කොටාසේ විදුහල් වල දෙතක් පැමිණ සිටින විදුහල්පති මහත්මයාණනි ඒ වගේම මෙම සත්කාරයේ කිරීම සඳහා පැමිණි සම්ප්‍රදායක මහත්මයාණනි ආදරණීය දෙමාපියනි දූ දරුවනි ඔබ සියලු දෙනාගේම අවසරයි මම හිතන්නේ 2012 වර්ෂයේ අවසාන දිනයේ අද සමාජයෙන් සිටින මම ඔබට ඉතා ගෞරවයෙන් ආරාධනා කරන සිටිනවා ඔබේ කාර්යය අපි විශ්වාස සාගය කරනවා ඔබට අපි අමතන්න අවශ්‍යතාවය ඇති අපි දන්නේ මේ අරමුණ මොකක්ද කියලා ඔබට ඉතා ගෞරවයෙන් අපි ආරාධනා කරනවා අපි උණුසුම් අත්ප්‍රසාරයක් දෙමු ඔබ තමයි අපිට මේ පස්කාරය කරන්නේ
ක්‍රියාවෙන් දසනායක රණවීර කියන මේ අවස්ථාවේදී කවුරුත් මුදල් හැදීමට නොහැකි නැත් උන්දා සත්‍යපත් වෙනවායි මේ පිළිබඳව අපේ කිතායේදී මොකදනේ ඉතිරි සම්බන්ධයෙන් අපි සඳමාලි මහත්මිය සම්බන්ධී කර කටයුතු කරන අවස්ථාවේදී බොහෝ අසීර්ථාවයන් වලට මුලකාර සිදුවන මොකද විද්‍යාත්මක සංවිධානයක් සංගත කරගෙන අසහසුනා සමහර අවස්ථාවේදී විද්‍යාත්මක විභාග කටයුතු වලදී නියැලී සිටින නිසා ඒ නිසා සම්බන්ධ අඩුපාඩු අපි ඇති වෙන්නේ නැති කොහොමද අපි බොහෝ හදවතින් සුදාකාර සාර්ථක කරගන්න මට කියන්න තියෙන්නේ අපිට අපි කට්ටියම එකතු වෙලා සමාජයේ යහපත් දැනක් කරන්න ඕන කියන එක එකම කමින් මට හරි සතුටක් දැනෙනවා අපි ඒකට සාර්ථක ප්‍රතිඵලයක් අපිට පුළුවන් වෙනවා ඒ දරු බොහොම සතුට වෙනවා ඇති අපේ මේ උත්සාහය දැකලා මේ දරුවන්ගේ මොහොතේ මට තේරෙනවා අපි යමක් සමාජයට කළා කියලා මට බොහොම සතුටක් දැනෙනවා මේ දරුවන්ගේ මොහොත දැක්කම මට ඉතින් කල්ගාති මාස වර්ගයේ විතර අත්දැකීම් මේ අවස්ථාවට ලැබෙන වීම ගැන කෙසේ නමුත් ඕනෙන් අපිට අපේක්ෂා කරන යුතුකම උපරිමයෙන් ඉෂ්ට කළා. ඇත්තටම මේ කාර්ය මේ තරම් සාර්ථක කරගන්න අපිට උදව් කරපු සඳමායි විද්‍යාන්වල මහත්මයාට ඒකේ විතරම උපදේශ දුන්න ඩාක්ටර් මහත්මයා සියලු කරුණු අපේ අපිට මේ කාර්ය පිළිබඳ අපේ ජීවිතවල මහත්තුරුන්ට සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. මම දරුවන්ගේ විද්‍යාර්ථීන්ගේ අධ්‍යාපනය විචාර සාර්ථකව කරගෙන සමාජයේ යහපත් පුරවැසියන් වශයෙන් එක දවසේ සමාජයට යමක් කළා වගේ යමක් කරන්න ඕන දරුවෙක් කියන එක තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඕකම සුබ අනාගතයක්. අපි තෝරන පුරා වයස ඉගෙනගෙන අධ්‍යාපනය ලැබලා සමාජයේ යම් සත්‍යයකට හිර තමයි ඔබට මේ උපකාරය කරන්නේ. එහෙනම් ඔබත් සිතට ගන්න ඕනේ මේ ගන්න කියන දේවල් වලින් අපි අධ්‍යාපනය ලැබලා කවදාකෝ අපි සමාජ ඉහළතලකට ගිහිල්ලා මේ වගේ සමාජ සත්කාරයක් කරනවා කියලා. දෙවෙනි ස්තුතිවන්ත වෙමි. කෙසේ වෙතත් ඔබේ කරන මේ කාර්යය අපි හැම කෙනාම අගය කළ යුතුයි. ඒ වගේම මෙතන කිව්වා වගේ ලකුණු දාගන්න කිසිම කෙනෙක් නැහැ. ලකුණු දින්න ඔබටයි. ඔබයි ලකුණු දාගන්න ඕන අධ්‍යාපන සංවර්ධනය කර ගැනීම වශයෙන්. ඒ වගේම අපේ මාධ්‍යවේදී මාළිගා ආරක්ෂක මහත්මයා මේ ස්ථානයේ සිටිනවා. මම එතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි සත්කාරයන් තමයි අපි මාධ්‍ය කරමින් දෙලිකල යුත්තේ. නමුත් බොහෝ වෙලාවට අපේ පිළිවෙන්නේ මේක වඩා වෙනස් දේවල්. නමුත් මේ සංගමීකරණ සත්‍යාවල් අපි මාධ්‍යයෙන් හෙළිවනවා නම් මෙවැනි අය තවත් මේ සඳහා පෙළඹීම ලක් වෙනවා. එහෙමනම් කෙසේ වෙතත් කලාප කාර්යාලය වෙනුවෙන් කොහොමද කලාප කාර්යාලය වෙනුවෙන් ඔබ ඇගීමට ලක් කළ යුතුමයි. ඒ සඳහා කෙටි පදක් දැක්වීමකට නර්තන පිළිබඳ අධ්‍යක්ෂතුමිය ජයන්ත හිටියත් මහත්තයට ගෞරවයෙන් ආරාධනා කරනවා. පාලි පොට්ටාපි පොට්ටා සත්‍යස්පත්‍යස්සා ධර්මාර්ථයේ මහත්මියන්සලයි මේ සත්කාරයේද මූලික වෙලා කටයුතු කරන පැමිණි සියලුම මහත්මියන්ගේ අවසරයි විද්‍යාලයේ මහත්මියන්ගේ අවසරයි මගේ පොට්ටා කලාපද්‍යක කාර්යාලයේ කරන මගේ සහෝදර අධ්‍යක්ෂ මහත්මියනි උරුපදේශ මහත්මයාණනි ඒ මාධ්‍ය කෙනේ මහතාණනි දෙමාපියන්නි සහ මුදා ගැටයන්ගෙන් සියලු දෙනාගේම අවසරයි. මා පැමිණියේ පෙරම සාමාන්‍යයෙන් දැරීම මත කලාකාරයන් යෝජනය කරමි. ඇතරම් බලපුවාම එළුවේ දැන් මුලදී දැනුනේ කුඩාරියක් විදිහට බලනකොට ඉතාම ලොකු සත්කාරයක් කුඩා කණ්ඩායමක් එකතු වෙලා කරපු විශාල කර්තව්‍යයක් විදිහටයි මා මේ දකින්නේ. අවුරුද්ද අවසානයේ මේ 2012 අවුරුද්ද අවසානයේ අපි බොහෝ විට දකින්නේ මිතුරු හවුල් වෙලා කට්ටිය එකතු වෙලා කරන මේ වගේ දේවල් දකින්න බොහොම අඩුයි. අපි දකින්නේ හුඟක් වෙලාවට මේ මිතුරු හවුල් එකතු වෙලා කාලා බීලා පිළිවෙලා ඒ වගේ දේවල්. ඇත්තටම අපි මේ කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා මේ වගේ සත්කාරයක් කරන්න
තමන්ගේ මනස තමන්ගේ කණ්ඩායම එකතු වෙලා ඒ පැත්තට යොමු වෙන්නේ ඔබට ආරාධනා කරන තව ස්වල්ප වේලාවකින් කවුරුත් දෙන්නේ කැමති නම් මෙතෙන් ඇවිල්ලා ගායනයක් ඉදිරිපත් කිරීම සඳහා මේ ඉතිරි කතාවෙන් පස්සේ අපි අවස්ථාව ලබා දෙනවා. ඊට අනතුරුව අර මෙනකා මහත්මිය කිව්වා වගේ මේ බෑග් ටික දැක්කම ඔබේ සිතේ පොඩි ගිරාවක් ඇති වුණා නම් මේක ලබා ගත්තාම ඔබට කොච්චර සතුටක් ලැබෙයිද? ඒක තුනේ කිව්වා වගේ මේක අරලා බලුවම තවත් සතුටක් ලැබෙනවා. මොකද අපි ආන්දරෙන් දුන්නා ප්‍රතිකාරය ඊට පස්සේ අපි ඒක පරිත්‍යාගය අරගෙන ගිහලා මහ ගන්න ඕනේ. තුනේ ප්‍රකාශයක් කළා. අපි මේකේ සමානලාට ඇඳුම් මහලා තියෙන එකක්. මේවා සමහරට අඩුපාඩු තියෙන්න පුළුවන්, කොට දිග වෙන්න පුළුවන්. ඒවා ගැන කිසිම වෙලාවක කිසිම දෙයක් හිතන්න එපා. ලැබෙන දේ අපි අරගෙන ඒක උතුම්සේ ගෞරවයෙන් පිළිඅරගෙන අපේ කටයුතු කරගෙන යන්න යුතුයි. එහෙමනම් මේ සියලු සත්කාරයන් අපි ගන්න පාසල් දරුවන්ට මේ පාසල් දරුවන් සොයා ගැනීමේදී අපේ සම්මාන විශාල වේසක් දැරුවා. ඒ විදුහල්පතිතුමා ආරාධනා කළා. විදුහල්පති කණ්ඩායමක් මේ ස්ථානයේ ඉන්නවා. අපි කවදාවත් දකින්න අපිට උදව් කරන විදුහල්පති කණ්ඩායම. උන් සියලු දෙනාම පාසල් වල දරුවන් වෙනුවෙන් විශේෂ හැඟීමෙන් කටයුතු කරන අය. එමනම් මේ සියලු වෙනා වෙනුවෙන් සුළු අදහසක් ප්‍රකාශ කිරීම සඳහා මම බෝපේ රාජසිංහ විද්‍යාලයේ විදුහල්පතිතුමා වෙත සිටිනවා ගාමිණී හෙට්ටිආරච්චිලතුමා. එතුමා මම දන්නවා මේ වගේ සත්කාරයන් මේ අගය කරන්නේ තමන්ගේ අපේ සියලු ජීවිත ගොඩ නැගුණේ මෙවැනි අභියෝග තුලින්. මම ගෞරවයෙන් ඔබතුමා ශේෂ්ඨවල අදහස් කියුණා. මෙතන අපි පාසල් වල ඉන්න විදුහල්පතිවරු වශයෙන් අපි දන්නවා ඉතින් වෙලාවට මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනකොට විවිධ අපහසුතාවයන් දරුවන්ට තියෙනවා. මේ අධ්‍යාපනය කියන එක දරුවන්ට තනියෙන් කරන්නත් බෑ. ගුරුවරුන්ට කරලා දෙන්නත් බෑ. දෙමව්පියන්ට ඒක කරන්නත් බෑ. මේ කණ්ඩායම් තුනේම එකතුවේ ප්‍රතිඵලයක් තමයි අධ්‍යාපනය කියන්නේ. ඒක දරුවන්ට අධ්‍යාපනය රැඳිලා තියෙන්නේ. මේක හැම වෙලෙම කියන එකක් තමයි දරුවෝ අධ්‍යාපනය කියන එක රැඳිලා තියෙන්නේ. පන්ති කාමරයට ගියාට පස්සේ ඒ දරුවයි පන්ති කාමරයේ උගන්වන ගුරුමෑණියන් සහ පියාණන් අතර ඇතිවන අන්‍යෝන්‍යකරණයේ ප්‍රතිඵලය තමයි අධ්‍යාපනය. අපි සියලු දෙනාටම පුළුවන් ඒ සඳහා අනිත් සියලු දෙනාටම පුළුවන් ඒ සඳහා අවශ්‍ය පහසුකම් හා සේවාවන් සපයන්න විතරයි. එතකොට ඒසේ දිනුකා දාපේ ගණිත විද්‍යාලය. ගණිත නෑ? දිනුකා නෑ? සතිකලා. උන්කුද මේරි ශිෂ්‍යා මේ සම්බෝධ විද්‍යාලයේ මේ හැමදාමයකටම එතුමිය ප්‍රකාශ කරනවා නිරාදුමත් මේක සූදානම් කරලා තියෙනවා කියලා. ඒක කුමක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා නිරාදුමක් නැත්නම් අපේ හිමීක සඳහන් නිසා අපිව දැනුවත් කරන්න කෑ ගහන්න එපා. ඔබ සියලු දෙනාටම මේ විද්‍යාලයේ සූදානම් කරලා තියෙනවා එස් නදිකා. එස් R. Semini Dakshika. Yaseng Aditya Sudasingha. නැවත ප්‍රකාශ කරනවා ලැබිච්ච නිරාදුමේ කුමන හෝ පිරිමිනමින්ගේ ලැබෙන නිරාදුමේ කුමන හෝ නොගැලපීමක් තිබෙනවා කුමක් හෝ පොඩ්ඩක් අපිව දැනුවත් කරන්න. මොකද එතුමියලා කියන්නේ හැම දෙයක්ම දරුවගේ සම්පූර්ණ කරලා අපි දිය යුතුයි කියන මතය තමයි සිටින් එතුමියලා
මේක මේ හොඳ ආයතනයකින් ලබාගත් ඇඳුමක්. නොලිමිට් එකෙන්. මෙතන තියෙනවා මේ මුදල සඳහන් කරපු බැච් එකක්. ලාංඡනයක්. මෙතුමියන් ප්‍රකාශ කරන්නේ මේ ඇඳුම ඔබ ගලවන්න. නමුත් මේ ලාංඡනය ගලවන්න එපා. ඇඳලා බලන්න. ඇඳලා බලලා ඔබට නොගැලපෙනවා නම් මේ ලාංඡනය මෙතන මෙහෙම තිබිදී අපිට ආපහු ලබා දෙන්න. මොකද මේ ආයතනයක මාහිති දීලා අපිට මාරු අරගන්න පුළුවන්. ඒ නිසා මේ මෙන්න මේ දකින්න මේ ලාංඡනය මුදලත් එක්ක ගහලා තියෙන ලකුණ වෙනදාමියත් එක්ක ඒක ගලවන්න නැතුව ඇඳලා බලන්න. ගොඩාක්ම නොගැලපෙනවා නම් විතරක් අපිට ලබා දෙන්න. නමුත් ඔබට ගැලපෙන විදිහට සකස් කරගන්න පුළුවන් වෙයි. හොඳයි දෙවි මිස්තුති අධ්‍යක්ෂතුමියට එවකට නර්තන පිළිබඳ අධ්‍යක්ෂතුමියට අපි මිලකට ආරාධනා කරනවා ධ්‍යාන ලබා දීම සඳහා. විද්‍යාලයේ දරුවන්ට ධ්‍යාන ලබා දීම සඳහා රාජරත්නන් මහානුරාජ් Signal Diniti Poshani Nautya අධ්‍යක්ෂතුමියට දෙන්න විශ්වාස වෙනවා. මීළඟට සෝදානම් අපිට කවදා සත්කාරය ලබා දෙන අමරසිරි පත්ම රාජ්‍ය විද්‍යාලයේ දරුවන්ට ත්‍යාග ලබා දීම සඳහා එතුමියලා ප්‍රකාශ කරනවා එම බෑග් එක තුල ඒ දරුවන්ගේ සියලුම ඉලක්ක තියෙනවා කියලා. මම මේ ත්‍යාගය ප්‍රදාන කිරීම සඳහා ආරාධනා කරන මාධ්‍යවේදී අපේ මැතිතුමාට පැමිණෙන්න කියලා. ඔබතුමාලා අපි වෙන එක සත්කාර අපි ඔබතුමාලාට අවශ්‍ය අවස්ථාවේ කැලේ ගෞරව කරන යුතුමයි. නවීන් බිනුදිත අමරසිරි පත්ම විද්‍යාලය. නවීන් බිනුදිත චතුර මధుෂා ඊළඟට සමුදි දම්සලා සඳුමිනි කල්පනා අමරසිරි පත්ම විද්‍යාලය නෑනේ. හොඳයි මාධ්‍යවේදී මලවිහාරක පැතුමට අපි ස්තුතිවන්ත වෙනවා. ඊළඟට වේදකල ඥාන විමල මෛත්‍රී විද්‍යාලයේ විද්‍යාව දරුවන්ට ත්‍යාග ලබා දීම සඳහා අපිට කවදාත් මේ කටයුතුදී දෙවියන් සත්කාරය දක්වන මෙම විද්‍යාලය අමරසිරි පත්ම මෛත්‍රී විද්‍යාලයේ විද්‍යාපතිතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා කියලා ත්‍යාග ලබා දීම. AP ශාමික අවෂා AP ශාම ඉරේෂ මధుසංක සදීපා ලක්ෂානි වීරරත්න සදීපා ලක්ෂානි නෑ රවින්දු ශමන්ත එනපුද අරෝෂා ලක්ෂානි අරෝෂා ලක්ෂානි නෑ සුභාෂිනී ජයසිංහ टी नलिन विराज
දී ලක්රුවන් අශිනි නවෝත්‍ය විනෝද් අංජනා केडी हिमाशा नीलाक्षी हिमाशा මේ සමහර දරුවන්ගේ තුමින් ප්‍රකාශ කරනවා යුනිෆෝම් එක මේකේ තියෙනවා නමුත් ඔබට උචිත පරිදි මේ නිමීම ලබා ගන්න නිසා මේ පිටිපස්සේ සිටිනවා මේ නිමීම ලබා ගැනීම කෙනෙක් ඒ අනුව එතුමියන්ලා මේක සූදානම් කරලා දෙවි ඒ දෙන උපදේශ අනුව පස්සේ කටයුතු කරන්න දැන් හදිසි වෙන්න එපා හිමාසා නිලක්ෂි හරි නිත්‍ය ලක්ෂණ සමුදු සබෝදේ ගෝප විද්‍යාලයේ සියලුම ගරුවන් කරගෙන සිටිනවා සමුදු සබෝදේ මීනාගේ දෙහිමින් ස්තුතිවන්ත වෙන වේරක විද්‍යාලයේ ගරු විද්‍යාලතුමියට ඊළඟට ආරාධනා කරනවා ධම්ම විද්‍යාලයේ විද්‍යාලතුමියට ත්‍යාග ප්‍රදානයෙන් අභිවාදනයට අපි සූදානම් ඊළඟට ජනාධිපති විද්‍යාලයේ හෝමගම ත්‍යාග ලබා දීම සඳහා ටීජී දිගන්ත ලක්ෂාන් කුමාරි රමුක්කල්ල ජනාධිපති විද්‍යාලයේ කුමාරි රමුක්කල්ල එන්නේ නවෝද හිරුෂාන් ජනාධිපති විද්‍යාලය ඩී.එල්.ඒ. හකින් ජනාධිපති විද්‍යාලය සී.ඒ. කවිෂා නෙත්මිනි C.A. Kavisha Netni. Anyway. Oh, whatever. Netni. Anusha Chaturangi. Janadipati Vidyalaya Anusha Chaturangi. Yani. Anupama Kalhari. Sandeni Lips Sander. Did you know that? Induvara. Bimsar Induvara. Madhura Vidyalaya. Taraka Disney. L kilagala. Itu gitu. Kilagala. Oshadi khat. Me oshadi. Navodya Sandamari. Navodya Sandamari. B.A. Viduranga. Kushalya. Diniti. Madhura Vidyalaya. Madhushka Imhan. Madhura Vidyalaya. Prasadi Shashikala. Madhura Vidyalaya. පොදයි නැවතත් කියන්න දැන් මේ ත්‍යාගයක් දුන්නාට පස්සේ අපි එන්න කියලා මෙතුමියන් අපි ආරාධනා කරලා මෙතෙන්ට කවුරු දරුවෙකුට කිසිම දෙයක් නොලැබිච්ච කවුරු සිටිනවද?
කුන්සලා ප්‍රේමවීර. කුන්සලා ප්‍රේමවීර. වචානි කුන්සලා ප්‍රේමවීර. අවිෂ්ක රුවන් කුමාර. අවිෂ්ක රුවන් කුමාර. ඒ ලෝකනේ අපි දෙන්නේ ඉතිවන්ත වෙනවා අපි ආවද පිළිගන්නවද? ඊළඟට අපි තවත් පාසලක් අංගුම අන්ත විද්‍යාලයට ඥාන ලබා ගැනීම සඳහා මේ සඳහා ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ සත්කාරයේ දායකත්වය දෙන මාධ්‍යවේදී ලලිත් ප්‍රියදර්ශන දයාරත්න මැතිතුමන්ට උදේ පාන්දරම මේ විස්තරයට පැමිණ අපිත් එක්ක බොහොම සුවදශීලීව මේ ත්‍යාග භෝග මෙතන රැගෙන තමයි කටයුතු කළා. ඉතා ගෞරවයෙන් නිස්සංග වීරසිංහ දෙවුනි ලක්ෂානි පවිත්‍ර මధుභාෂිනී කේ සසි Janit Nimansa. Kristina Devshani. Kristina Devshani පැමිණෙන චනුක රන්දුණු දානත්න මැතිතුමාට ස්තුතියි. විද්‍යාලය නීෂා මధుවන්ති Nisha Madhuwari Shashikala Sewandi Tishan Madhukar Sahat Sassar Kosha Sashika Pereira Sanjala Kavindi Anduru දරුවාගේ ගම Hasun Hansen kami situ ada Hasun Hansen ini Hasun Hansen
ත්‍යාගයක් ප්‍රදාන පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. මෙතුමිය තමයි මේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා ඔබේ දරුවන්ට මේ සත්කාරය කරන්න දෙවියන් අපිට සහයෝගය ලබා දුන්නේ. අපිවත් මේ ස්ථාන සම්බන්ධ කළ දුන්නේ මෙතුමිය විසින්. අපි බොහොම සන්තෝෂ වෙනවා 2012 වසර අවසානයේ මේ වගේ සුබ සත්කාරයකට අපිට සහභාගී වෙන්න අවස්ථාව ලබා දෙන්න පිළිබඳව. අයි තරිඳු සංහිඳ දී සඳුන් මధుරංග උග්ගල පාරුක සඳුන් මధుරංගේ සිටිනවද? WD ගිෂාන් මధుරංග WD ගිෂාන් මధుරංග අඹගහවත්ත උග්ගල පාරුක ඔය සැදෙන්නේ නැතිද? මනුති විදුන් නිම තාරක මధుෂා ජනාධිපති විද්‍යාලයේ තාරක මధుෂා නෑනේ සත්සරණි ගමගේ ජනාධිපති විද්‍යාලයේ සත්සරණි ගමගේ ඔව් නෑ පිටුම්පේ පාදුක්ක මෙවැනි සත්කාර කරන අවස්ථා අඩුයි අපේ අද මේක වඩා අපේ සත්කාර ලබා යුතු කණ්ඩායමක් කන්දුරක් තියෙනවා. අපි එහෙම හිතන අවස්ථාව තමයි ඔබට මේ අවස්ථාව ලැබෙන්නේ. එහෙමනම් මෙම සමාජ සත්කාරය අපිට සම්බන්ධ කරලා දුන්නේ මේ සඳමාලි මහත්මිය නොයිනිමත් අධ්‍යාපන ඒකකයේ ව්‍යාපෘති නිලධාරියක් වශයෙන් තමයි පාදුක්ක කොට්ටාසයේ කටයුතු කරන අපි සම්බන්ධ සිටවත් වෙලා ඒවනම් අපි සියලු දෙනාම මේකට සහභාගී කිරීම පිළිබඳව ඔබතුමියට ස්තුතිවන්ත කරමින් ස්තුති කතාව කිරීම සඳහා අපි ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඇත්තටම අද මේ මොහොත අවසන් වෙනකොට මට කියන පුදුමාකාර සැහැල්ලුවක්. මොකද මාසයක් විතර තිස්සේ අපි මේ කාර්යය නිම කිරීම සඳහා විශාල මහන්සියක් ගත්තා. මට මෙච්චර මහන්සි නම් මට හිතාගන්න යන්නේ. මගේ තෝරන්නේ මෙතන කදිරන මහත්මිය මොනතරම් මෙහෙට ඉන්නේ වගේම මේ අවස්ථාවේ මම සාමාන්‍ය මේ සෙනෙහසින් මතක් කරනවා මේක කදිරන මහත්මිය සාමික්ෂාවන් සසබ් කුමාර මහතාතුමා නිහඬ දවස් ගාණක් තිස්සේ විශාල මෙහෙයක් කළා මේ බඩු ගේන්න යන්න බඩු නැවත මාරු කරන්න යන්න මගේ විස්තර ලබා දීමේ නිවැරදිතාවය කොතරම්ද කියතොත් නැවත එතුමියට බඩු ගේන්නයි මාරු කරන්නයි නොවන විද්‍යායතනයේද 4-5 පාරක්